සුබ දවසක්. අද අපි කතා කරන්නේ ලංකාවේ ඉතිහාසයේ භයානකම වීරයා ලෙස සැලකෙන රජ කෙනෙක් ගැන. ඒ තමයි පළමු රාජසිංහ රජු. එතුමා සම්බන්ධ වෙන්නේ අපේ ඉතිහාසයේ ඉතාම කැළඹිලි සහිත යුගයකට. ඒ තමයි සීතාවක රාජධානිය. 16 වන සියවස ආරම්භ වන විට ලංකාවට පෘතුගීසීන් පැමිණීමත් සමග බලවත් කෝට්ටේ රාජධානිය දුර්වල වෙමින් තිබුණා. කෝට්ටේ රජවරු තම බලය තහවුරු කර ගැනීම සඳහා පෘතුගීසීන්ගේ සහාය පැතීමත් සමග ලංකාවේ පළමු විදේශීය ආක්‍රමණයේ දොරටු විවර වුණා. මේ අර්බුදකාරී වාතාවරණය තුළ දෙවියන් වහන්සේගේ ශාපයක් මෙන් සීතාවක රාජධානිය නැගී සිටියා. කෝට්ටේ 6 වැනි බෝනකබාහු රජුගේ කාලේ පෘතුගීසීන්ගේ බලපෑමට එරෙහිව නැගී සිටි බලවත්ම බලකොටුවට බවට පත් වූයේ සීතාවකයි. සීතාවක රාජධානිය නිර්මාතෘවරයා වූයේ මායාදුන්න රජුය. මායාදුන්න රජු මුල සිටම පෘතුගීසීන්ට දැඩි විරුද්ධත්වයක් දැක් වූ අතර ඔහු තම රාජධානිය පෘතුගීසී බලපෑමෙන් තොරව ශක්තිමත් කළා. නමුත් මේ කතාවේ ප්‍රධාන චරිතයක් වන්නේ මායාදුන්න රජුගේ පුත්‍රයා වන ටිකිරි බණ්ඩාර කුමාරයායි. මේ කුමාරයා තමයි පසුකාලීන පළමු රාජසිංහ රජු නමින් ප්‍රකට වූයේ. ටිකිරි බණ්ඩාර කුමරු කුඩා කල සිටම සටන්කාමී කුසලතාවලින් අතිශයින්ම දක්ෂයෙක් වුණා. ඔහුගේ නම ඉතිහාසයට එක් කළ ප්‍රධානම සිදුවීම තමයි 1562 දී සිදු වූ මුල්ලේරියා සටන. මේ සටන සැලකෙන්නේ ලංකාවේ ඉතිහාසයේ පෘතුගීසීන්ට එරෙහිව ලද විශාලතම ජයග්‍රහණය ලෙසයි. දක්ෂ ලෙස සටන් මෙහෙය වූ ටිකිරි බණ්ඩාර කුමරුගේ නායකත්වය යටතේ සිංහල සේනාව පෘතුගීසී සේනාවට දැඩි ප්‍රහාරයක් එල්ල කළා. පෘතුගීසී සේනාධිපතිවරයා ඇතුළු සෙබළුන් විශාල ප්‍රමාණයක් මුල්ලේරියාවේදී මිය ගියා. මේ ජයග්‍රහණය සමග මුළු දිවයිනම ටිකිරි බණ්ඩාර කුමරුගේ වීරත්වයට හිස නැමුවා. මේ ජයග්‍රහණය නිසා ටිකිරි බණ්ඩාර කුමරු රාජසිංහ නැත්නම් රජුන් අතර සිංහයා යන විරුදාවලියෙන් පිදුම් ලැබුවා. 1581 දී මායාදුන්නේ රජුගේ අභාවයෙන් පසු ටිකිරි බණ්ඩාර කුමරු පළමු රාජසිංහ රජු ලෙස සීතාවක සිහසුනට පත් වුණා. නමුත් මෙතැන් සිටයි කතාවේ අභිරහස් සහ විවිධාත්මක කොටස් ආරම්භ වන්නේ. ජනප්‍රවාද සහ සමහර ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වන්නේ රාජසිංහ කුමරු තම පියා වන මායාදුන්නේ රජු බලහත්කාරයෙන් සියසුනෙන් ඉවත් කිරීමට හෝ ඝාතනය කිරීමට ක්‍රියා කළ බවයි. මේ ඔහුගේ චරිතය ඇති නිර්දය බව ඉස්මතු කරයි. ඊටත් වඩා විද්‍යාත්මක කාරණාවක් වන්නේ රාජසිංහ රජු ආගමික ප්‍රතිපත්තියයි. ඔහු පසුකාලීනව හින්දු ආගම වැළඳගෙන බුද්ධ ශාසනයට අයත් විහාරස්ථාන සහ පන්සල් විනාශ කිරීමට පටන්ගත් බව පැවසෙනවා. ප්‍රකට හින්දු භක්තිකයෙක් වූ ආර්ය චක්‍රවර්ති නායකයාගේ බලපෑම මෙයට හේතු වූ බවද සඳහන් වේ. මේ තීරණය නිසා බෞද්ධ ජනතාවගේ දැඩි විරෝධයට ඔහු ලක් වුණා. රාජසිංහ රජුගේ පාලන කාලය පුරාම ඔහු කළ ප්‍රධාන කාර්ය වූයේ පෘතුගීසීන් ලංකාවෙන් පළවා හැරීමයි. ඔහු කීප වතාම පෘතුගීසීන්ගේ ප්‍රධාන බලකොටු වූ කොළඹ දැවැන්ත ප්‍රහාර එල්ලා කළා. රාජසිංහ රජුගේ බලවත් ප්‍රතිවාදීන් සිටිනියේ කන්ද උඩරට රාජධානියය. රජු උඩරට රජු වූ කරුණාතිස්ස බණ්ඩාර මරා දමා උඩරට රාජ්‍ය සීතාවකට යටත් කරගත්තත් එම බලය රඳවා තබා ගැනීමට නොහැකි වුණා. උඩරට රාජධානිය අවසානයේදී පෘතුගීසීන්ගේ සහාය ලබාගෙන නැවත බලපත් වීම සීතාවක රාජධානිය අවසානයට හේතු වුණා. ජනප්‍රවාදයට අනුව සටනකින් පසු ආපසු එන අතරතුර විෂසහිත උණ කටුවෙක් ගැනීමෙන් 1592 දී පළමු රාජසිංහ රජු මිය ගියා. ඔහුගේ මරණයෙන් පසු සීතාවක රාජධානිය ඉක්මනින් බිඳවැටි උඩරට රාජධානිය සහ පෘතුගීසීන් අතර බෙදී ගියා. පළමු රාජසිංහ රජු වූ ටිකිරි බණ්ඩාර කුමාරයා පෘතුගීසීන්ට එරෙහිව සටන් කළ දෙවැන්තම වීරයා ලෙස ඉතිහාසයේ සදාකල්හි රැඳී සිටිනවා. කෙසේ වෙතත් ඔහුගේ නිර්දය පාලනය, ආගමික ප්‍රතිපත්තිය සහ පියා ඝාතනය කිරීම වැනි මතභේදාත්මක ක්‍රියා නිසා ඔහු ඛේදජනක සහභාගයක් ඇති පාලකයෙක් බවට පත් වුණා. සීතාවක රාජධානිය අභිරහස නම් ඒ කෙටි කාලයක් තුළ ලංකාවේ බලවත් රාජ්‍ය බවට පත් වී පසුව ඉක්මනින් ඉතිහාසයෙන් මැකී යාමයි. ඔහු හිතන විදිහට
රාජසිංහ රජු වීරයෙක්ද නැත්නම් නිර්දය පාලකයෙක්ද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් අපේ ඉතිහාසයේ කැළඹිලි සහිත යුගයක් ගැන දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.